Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා thumbnail එක දැක්කනම් දැනටමත් දන්නවා මේ වීඩියෝ එක මොකක් ගැනද කියලා. ඉතින් මේක තමයි මගේ first Temu order එක. order එක unbox කරන්න කලින් මට කියන්න දේවල් ටිකක් තියෙනවා. ඇයි මේක පරක්කු වුණේ? එතකොට පරක්කු වුණු Temu orders කොහොමද අපි ගෙන්න ගන්නෙ? ඔන්න ඔය වගේ දේවල් ටිකක් ගැන මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන. මම තේමු එකෙන් ඕඩර් කරේ මැයි 5 වෙනිදා. ඉතින් මැයි 5 ඉඳන් ටටක් ගාලා එහෙන් ඔක්කොම කරලා ලංකාවේ කස්ටමර් එකකට රිලීස් වුණා. ඊට පස්සේ මගේ අර ට්‍රැකින් වල අප්ඩේට් වුණා මැයි 17 මේ ගෝල් වලින් out of delivery වුණා කියලා. දැන් මැයි 17 ඉඳන් මම බලන් හිටියයි මේ කෙනකම් මැයි 22 විතර වෙනකම්. ඉතින් 22 වෙනකම් ආවේ නැහැ ඒක. ඉතින් මං හිතුවා අර උඩ දානවනේ ගැන එක කාල සීමාවක් දානනේ දැන් එන්න පුළුවන් මගේ කාල සීමාව තිබ්බේ මැයි 17 ඉඳන් මැයි 23 වෙනකම් මං හිතුවා හරි කමක් නැහැ මැයි 23 වෙනකම් බලමු කියලා. ඉතින් මම මැයි 23 වෙනකලුත් බැලුවා. ඒ ආවෙත් නැහැ. ඊට පස්සේ දැන් මැයි 17 ඉඳන් මැයි 23 24 වෙද්දි කොහොමත් මේක එන්න ඕන. මොකද ගාල්ල ඉඳන් මැයි 17 ගාල්ල ඉඳගෙන බඩ ගාගෙන ආවත් අපේ ගෙදරට ඊට කලින් එන්න පුළුවන්. ඉතින් දැන් මම බලා ඉඳලා මම මුලදී හිතුවා හරි කමක් නැහැ ඩිලේ වෙන්න පුළුවන් එක හේතු වෙන්න පුළුවන් වැස්සක් තිබුණා ඒ කාලේ එහෙම කියලා හිතලා නිකමට මගේ ඩිලිවරි වෙන්න තිබ්බ කුරියර් සර්විස් එක මට ඩිලිවර් වෙන්න තිබ්බේ සිපෙක්ස් එකෙන් මම ඒක FB එකේ සර්ච් කරා සිපෙක්ස් ඩිලිවරි කියලා මෙන්න ඉතින් මෙන්න මේ ටික තමයි මම FB එකේ දැක්කේ මම ඉපතෙන් දාන්න ඉතින් සිපෙක්ස් එකේ කට්ටිය පාර්සල් කුරියර් නොකර ඒවා කඩලා කස්ටමර්ස්ලට දෙන්නේ නැතුව. ඉතින් ඒක හරිම වැරදි වැඩක්. මොකද ඉතින් ඒගොල්ලන්ට කිසිම අයිතියක් නැහැනේ වෙන මිනිහෙක් සල්ලි දීලා ගන්න දෙයක් ඒ මනුස්සයාට දෙන්න කලින් එහෙම කඩලා බලන එක. ඉතින් දැන් මමත් බඩ බය වුණා. මොකද මේ දැන් මමත් බය වුණා මගේ ඕඩර් එකත් ඔහොම කඩලා තියෙයි කියලා. මොකද මට තියෙන්නේ හරි ෂෝක් ලක් එකක්. ඉතින් මේ ඊට පස්සේ දැන් ඔන්න මමත් ටිකක් බය වුණා. මොකද ෆස්ට් ඕඩර් එක දාපු. හැබැයි මම එක මොලේ ඇති වැඩක් කරා. ඒක තමයි මම ඕඩර් එක දැන් මේ පළවෙනි එකනේ මට ඉතින් මහලක ෂුවර් එකකුත් තිබ්බේ නැති නිසා ෂුවර් එකක් තිබ්බ පොඩ්ඩක් විතර ෂුවර් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා මම කරේ අර අපිට දෙනවනේ එක සීමාවක් මෙන්න මේ සීමාවට වැඩියෙන් තමයි බඩු ගන්න ඕන ෆ්‍රී ෂිපින් හම්බෙන්න කියලා. මං අන්න ඒකට වැඩිය රුපියල් 200ක් 300ක් තමයි වැඩියෙන් දැම්මේ. අන්න ඒක තමයි මම කරපු මොලේ ඇති වැඩි. ඊට පස්සේ දැන් කොහොම හරි මේ මම ඔක්කොට වඩා බයලා හිටියේ අපේ අම්මගේ මට අනිවාර්යෙන් බැනුම් අහන්න එනවා ඕක නැති වුණා. මොකද අපේ අම්මා කැමතිම නැහැ ඔන්ලයින් දේවල් ඕඩර් කරනවට. ඒ වුණාට මම කලින් දරාස් එකෙන් AliExpress එකෙන් Instagram pages වලින් FB pages වලින් ඔය හැම තැනකින්ම eBay එකෙනුත් මම ඕඩර් කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම මට හම්බෙලා තියෙනවා. සමහර AliExpress ඒවා සති දෙක යන්න කලින් මට හම්බෙලා තියෙනවා. දැන් මේකේ සති 3කටත් වැඩිනේ. දැන් එහෙම වුණාම ටිකක් ඉතින් අර අම්මගෙන් බැනුම් අහන්න වෙයි කියන බය තමයි මට ගොඩක්ම තිබුණේ. ඊට පස්සේ සිපෙක්ස් එකේ අපිට මට කලින් දවසක මේ නිකන් නෝමල් මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා මෙහෙම ඕඩර් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලා. මම දැන් ඉතින් ඒ නම්බර් එකට මේ මැසේජ් එක. ඒ නම්බර් එකට ගිහිල්ලා මැසේජ් කරා මෙහෙමයි මැයි 5 තමයි මගේ ඕඩර් එක මම දැන් මේ 17 out of delivery වුණා. ඉතින් අද කවදද මම හිතන්නේ මම මැයි 25 වගේ දැම්මේ. මැයි 25 මේ අද 25නේ තාම නැහැ කියලා මම දැම්ම සිංහලෙන් ඉංග්‍රීසි වලින් හැම දෙයකින්ම දැම්මා. ඒගොල්ලෝගේ රිප්ලයි නැහැ. ඉතින් මම සිංහලෙන් ඉංග්‍රීසි වලින් හැම එකකින්ම මැසේජ් දැම්මට 24 hours open කියලා තිබ්බ මෙයාලා කිසිම රිප්ලයි එකක් අරවට දැම්මේ නැහැ. සමහර ඒවා සීන් කරන ඒ උනාට රිප්ලයි නැහැ. ඉතින් මම කෝල්ස් ගන්නවා රින්ස් එක ගිහින් ඉවර වෙනකම් මේක ආන්සර් කරන්නේ නැහැ. කෝල්ස් කොහොම හරි ආන්සර් කරේම නැහැ. ඊට පස්සේ කොහොමත් නම්බර්ස් දෙකක් තුනක් තිබුණා තව FB එකේ. මම ඒවටත් try කරලා බැලුවා ඒවත් නැහැ. ඉතින් මේක මට විතරක් වෙච්ච වැඩක් නෙමෙයි. තව මිනිස්සු ගොඩකට මේ වැඩේ වෙලා තිබ්බා. ඕඩර්ස් නැහැ පරක්කුයි. ඊට පස්සේ සමහර කට්ටිය සිපෙක්ස් එකේ කම්පැනි එකට එතෙන්ට ගිහිල්ලා බඩු අරගෙන ආපු අය හිටියා. ඉතින් දැන් මට එහෙම යන්නත් බෑනේ මම ගාලා ඉන්නේ. ඊට පස්සේ දැන් ඔහොම යන්න කිව්වොත් තමයි මරලම දාවි කොහොමද? යන්නත් ඕනේ කිව්වොත්. ඊට පස්සේ මේ දැන් හරි වැඩේ වෙලා තියෙන්නේ. දැන් බලාගෙන හිටියා මම 26ත් බලාගෙන හිටියා. මොකද මේගොල්ලෝ නෝටිස් එකක් දාලා තිබුණා 26 වෙනිදා හෝ ඊට කලින් ඩෙලිවර් කරනවා. දැන් 26ත් පහුව ඉන්නේ. ඊට පස්සේ මම ඔය සම්බන්ධව FB එකේ පෝස්ට් බල යද්දි මම දැක්කා එක්කෙනෙක් දාලා තිබුණා ළඟම තියෙන. කියන්නේ ඔයගොල්ලෝගේ ටවුන් එකේ තියෙන ෆර්ඩර්. මම හිතන්නේ මම ප්‍රොනවුන්ස් කරා හරි මම දන්නේ නැහැ. මම ඉපතේ දාන ෆර්ඩර් එක්ස්ප්‍රස් ඒ කුරියර් සර්විස් එකට කෝල් එකක් දීලා ඕගොල්ලෝගේ අර ඩිලිවරි ට්‍රැකින් එක තියෙන්නේ අන්න ඒ නම්බර් එක දීලා ඒගොල්ලෝගෙන් අහන්න කියලා ඒක ඒගොල්ලෝ ගාව තියෙනවද කියලා. මොකද සිපෙක්ස් එකෙන් කුරියර් කරගන්න බැරුණාට පස්සේ තව කුරියර් සර්විස් වලට දීලා තිබුණා. ඉතින් ඒ පාර මම දැන් මං ගාලා නිසා මම Google එකේ සර්ච් කරා ෆර්ඩර් එක්ස්ප්‍රස් ගෝල්
ඔහොම දාලා ඊට පස්සේ නම්බර එක ආවා. ඊට පස්සේ මට ඒකේ ඉන්න අපේ අයියා කෙනෙක් වැඩ කරන. ඉතින් මං ඒක නිසා අර නම්බර එකට ගන්න නැතුව කෙලින්ම එයාට ගත්තා. එයාට අරගෙන එයාට මැසේජ් එකක් දැම්මා මෙන්න මේක මගේ ට්‍රැකින් එක මේක තීද කියලා. ඊට පස්සේ එයා දැන් දවල් දැම්මේ. එයා හවස් වෙදී අයියා මේ මැසේජ් එකක් දාලා තිබුණා. නංගි මේක අපේ එකේ තියෙනවා. මම හෙට හරි අනිද්දා හරි ඔයාට ගෙනලා දෙන්නම් කියලා. එතකොට මං එයාට මැසේජ් එක දැම්මේ 27 වෙනිදා. ඒ කියන්නේ ඊයේ 27. ඊට පස්සේ කොහොම හරි 28 වෙනිදා හවස මම මේ වීඩියෝ එක කරන්න විනාඩි 5කට කලින් මට මගේ පැකේජ් එක හම්බ වුණා. ඉතින් ඔයාලගේ ටේමු ඕඩර් එක පරක්කුයි නම් ඔයාලා අර මොකද්ද ෆර්ඩර් එක්ස්ප්‍රස් ඔයගොල්ලෝගේ ටවුන් එකේ තියෙන කම්පැනි එකේ නම්බර් එක හොයාගෙන ඒකට කෝල් කරලා ඔයගොල්ලෝගේ ට්‍රැකින් ID එක දීලා බලන්න. ඒ අතරෙදී ඔයාලට පුළුවන් අර ටීම් එකේ කස්ටමර් සර්විස් එකට කියලා මෙන්න මෙහෙමයි පරක්කුයි කියලා ඒගොල්ලෝ අර දෙනවනේ ඩිලේ වුණාම ක්‍රෙඩිට්ස් අන්න ඒව ඉල්ල ගන්න. එහෙම නැත්නම් රීෆන්ඩ් ඇප්ලයි කරන්න. හරි ගන්න. එතකොට සති දෙකක් විතර ඇතුළත ඔයගොල්ලන්ට ආයි සල්ලි වැටේ. ඔයගොල්ලන්ට කැමති නම් ඒක account එකට වැටෙන්න දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ටීම් එකේ ක්‍රෙඩිට්ස් වලට ඒ සල්ලි දාන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ඒ ක්‍රෙඩිට් එකෙන් බඩු ගන්න පියමු. මේක මේ අන්බොක්ස් කරන්න. මේ මහලොක දේවල් ගොඩක් නැහැ. මේක නිකන් ට්‍රයල් එකක්. ට්‍රයල් එකට ඕඩර් කරපුවා. අපි බලමු. මුලින්ම තියෙනවා එළවලුනේ. මේ අර ඔළුව මසාජ් කරන එකක්නේ. මම මේක ඕඩර් කරලා ඉන්න අතරේ ඕඩර් එකේ ඉන්න කලින් මට මේ જાතිය තව එකක් හම්බ වුණා. මම පෙන්නන්න. මේක හම්බ වෙනවා කියලා දැනනවා මම මේක ඕඩර් කරන්නයි කි වෙන මොනවා හරි ගන්නවා. කමක් නැහැ. ඉතින් එකක් තෙල් ගාලා කොණ්ඩේ මසාජ් කරන්න පුළුවන්. අනිත් එක ෂැම්පු ගාලා කොණ්ඩේ මසාජ් කරන්න ගන්න පුළුවන්. මම මේ පැත්තෙන් දාන්නම් මේවල ගාන. හැබැයි ඉතින් මේවල ගණන් දැන් වෙනස් වෙලා ඇති. බලමු. මේව නිකන් අර ප්ලාස්ටික් නෙමෙයි සිලිකන් වගේ සොෆ්ට්. හොඳයි. ඊට පස්සේ මම ඕඩර් කරා Evil Eye bracelet එකක්. මම කලින් මේක ඕඩර් කරා AliExpress එකේ. ඔයගොල්ලෝ සමහර විට මගේ ෂෝට් එකකින් හරි වීඩියෝ එකකින් හරි දකින්න නැති මම ඒක අන්බොක්ස් කරලා ඉතින්. ඒක කොහොම හරි ඔහොම බලන්න. හරි තිබ්බා. මේ තියෙන්නේ මං AliExpress එකෙන් ගෙන්නගත්ත එක. මේක කැතයි. කැතයි කියන්නේ ෆොටෝ එකේ ලස්සනට තිබුණට මේකේ මේ ආරුබුරු වැඩිනේ මේක දාගත්තාම හරි අමාරුයි. කැතත් කියන්නේ ගොම් පාටයි ඊටත් වඩා හරිම අමාරුයි දාගෙන ඉන්න ඇනෙන වෙනවා වගේ. ඒ නිසා මම තව එකක් දැම්මා. බලමු. ඒක නම් එහෙම නෑ. ඊට පස්සේ තියෙනවා මේකප් බ්‍රෂ් සෙට් එකක්. මං ගාව සෙට් එකක්ම තිබ්බේ නෑ. 1යි 2යි තිබ්බේ. ඒ නිසා මම සෙට් එකක් ගත්තා. අවුලක් නෑ. හොඳයි. ඊට පස්සේ තියෙනවා මේක මට මතක විදිහට ලිප්ස්ටික් එකක්. මතක විදිහට ලිප්ස්ටික් එකක්. මේ ටේමු එකේ අර එමේ යද්දි මම නිතරම දකිනවා මේකේ ඒව තියෙන නිසා එකක් දැම්මා. මෙන්න මේක පාට මේ වීඩියෝ එකේ ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. මොකද මම මේක හවස තමයි රෙකෝඩ් කරන්නේ. ඒ නිසා කළුවරයි. ඒ නිසා මම දැම්මේ. නිසා මේකේ හරි පාට පේන්නේ නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. මේක ටිකක් ඩාර්ක් කලර් එකක්. මෙන්න මේක තමයි හරි එක. මම ෆිල්ටර් එක දාපු නිසා ලා පාටට පේන්නේ. ෆිල්ටර් එක දාපු නිසා මාත් සුදුවට පේන්නේ. ගඳ. ගඳයි කියන්නේ මට මේ සුවඳ හොඳට පුරුදුයි. නිකන් ඉස්සර කාපු කෑමක තිබ්බ සුවඳ. මොන හරි එකක් ස්වීට් එකක. මොන හරි කැන්ඩි එකක සුවඳක් එන්නේ. පාට ලස්සන නැතිනේ පස්සේ ගාලා බලමු. දැන් මම මේක ගාලා පෙන්නුවා කියලා ඔයගලන්ට හරියටම පිටි පාට පේන්නේ නැහැ. මොකද මම ෆිල්ටර් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩයි තියෙන්නේ.
ක්‍රන්චීස් ටිකක් මං ගෙන්න ගත්තා. මොකද මගේ අතින් තියෙනව නැති වෙන. ඉතින් තව ගන්න. ආයි නැති කරගන්න. කොහොම තමයි තියෙන්නේ. කොහෙන්ද මේක අරින්? මේක තුනේ සෙට් එක. ඔක්කොම සුදු පාට. මේකේ heart. මේකේ dot. මේකේ මල. දැන් මෙතන කුණු ගොඩ වගේ. ඔක්කොම බෑග් අරලා දාලා. ටිකක් ලොකු එක අන්තිමට තියාගත්තා. ඊට පස්සේ මේක දැක්කොත් නම් අපේ අම්මා මාව මරනවා. බොරුවට බොරු දේවල් වලට සල්ලි වියදම් කරනවා කියලා. මේකේ ස්ටිකර් සෙට් එක මම හිතුවට වඩා පොඩි. මේක නම් හංගන්න ඕන. මට පෙන්නන්න පුළුවන්. දෙමයි මට ලොකු මේනියාවක් තියෙනවා ස්ටිකර් එක. මම ස්ටිකර්ස් එකතු කරනවා. මම පෙන්නන්න මගේ ස්ටිකර් බොක්ස් එක විතර තියෙනවා. මේ තියෙන්නේ. මේ ඔක්කොම එක එක වලින් ඕඩර් කරපුවා. මේ AliExpress. මේකත් AliExpress. මේ තියෙන්නේ. තව ෆිල්ටර් එක තාපු නිසා මෙලෝඩියක් තියෙනවා. මේ 10ක් තියෙනවා. ඒ කියන්නේ ටේම් එකකින් ඕඩර් කරද්දි මේවල තමයි ෆොටෝස් තිබ්බේ. මම හිතුවා මේ 20ක් කියලා. ඒකට මෙලෝඩි පොඩි එකක් ඇවිල්ලා තියෙන්නේ. ඩීල් සෙල් එක නෑ. ඒක ඩීල් සෙල්. තව තියෙනවා. PTS එක තියෙනවා. තව ගොඩක් තියෙනවා. දවසක මම වෙනම පෙන්නන්නම් ස්ටිකර් බොක්ස් එක. දිලිසෙනවා ඒවා. දිලිසෙනවා ඒකට හරි චූටි. කියන්නේ මේ අරකේ තියෙන ඒවා වගේම තමයි තියෙන්නේ. චූටිනේ. ඉන්න මම ෆිල්ටර් එක ඔෆ් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ බලන්න කළුයි නෙමේ අඳුරුයි. මොකද හවසනේ. ලයිට් නෑ. මෙතන 20ක් තියෙනවා. 20ට වැඩි තියෙනවා. එනවද? මේක තමයි පාට. ඊට පස්සේ අන්තිමට පුතින්නේ මගේ තවත් එක මේනියාවකට ගත්ත එක. මට ස්ටිකර් පිස්සුව තියෙනවා වගේම තව පිස්සුවක් තියෙනවා පෙන්සිල් කේස් එකකට ගන්න. මට කොච්චර තිබ්බත් මදි. හැම අවුරුද්දකම දෙක තුනක් ගන්නවා. මම මේ අවුරුද්දේ තව එකක් ගත්තා. මොනවාක වෙනන් ඒකත් මෙහෙමයි හරිද? පෙන්සිල් කේස් උනාට අනිවාර්යෙන් ඒකේ එක පොකට් එකකට වැඩිය තියෙන්නත් ඕන. මම පෙන්සිල් කේසස් ගත්තා බලන්නේ ලස්සනයි පොකට් ගන්නයි. මං ගිහින් ගණන් කරනවා පොකට් 1යි 2යි 3යි කියලා. පොකට් වැඩි එක තමයි ගන්නෙ. මම ස්කූල් බෑග්ස් ගත්තා, ක්ලාස් බෑග් ගත්තා. ඒවත් එහෙමයි. පොකට් ගණන් කරනකොට පොකට්ස් ගොඩක් ඕන. මම ඒක දන්නේ නැහැ. මේක එනකන් තමයි මම බලාගෙනම හිටියේ. මේ පැක් එකේ මම ආසන එක තමයි. ඒක ලොකුයි. මම හිතුවා මෙච්චර ලොකුයි කියලා. සුදු පාටයි ඒක. මම වැඩි ආස නැහැ සුදු පාට දේවල් පාවිච්චි කරන්න. ඒත් එතන අර මගේ පොකට්ස් ගන්නට හරියන ලස්සන එකකට තිබ්බේ මේක තමයි. චොප් කරලා පොඩ්ඩයි. මම හරි ආසයි මෙන්න මේ කැරක්ටර් එකට. ඒකයි තව ගත්තේ. අනික මම මෙන්න මේ කැලේ දිගටත් ආසයි. මේක අරලා බලන්න. මම බලනකොට පොකට් කොහොමද තියෙන්නේ කියලා මේක. මෙන්න මේක තමයි මට ඕනේ. මෙතන එකයි. දැන් තව එකක් තියෙනවා. පොඩි ළමෙක් වගේ බලන අවුරුදු 22ක ළමෙක් හැසිරෙන විදිහ. මේක ඝන වෙලා. ඉතින් ඕවරෝල් ගොඩක් නෙමෙයි. හොඳයි. අර ඩිලිවරි වෙන්න ගියපු කාලේ තමයි මට එපා වුණේ හැබැයි. ඒක ඉතින් ටීම් එකේ වැරද්දක් නෙමෙයි. ඒක ලංකාවේ ඩිලිවරි සර්විස් වල වැරද්දක්. අලුතින් يعني මුලින්ම තමන්ගේ පළවෙනි ටේම ඕඩර් එක දාන්න බලාගෙන ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ පළවෙනි එකම ලොකු ගානක ඕඩර් එකක් මේ කාලේ දාන්න එපා. මොකද මේ කාලේ ටිකක් ෂුවර් නැති කාලයක් ඩිලිවර් වෙන ඒවා ගැන. ඒ නිසා ඔයගොල්ලෝගේ ලිමිට් එකට චුට්ටක් වැඩිපුර එකක් දාන්න. මහ ලොකු ඒවා දාන්න එපා මුලින්ම. හරිනේ? එහෙනම් මම අදට ගිහින් එන්නම්. මතක ඇතුව channel එක subscribe කරන්න. අපි දැන් 1000කට කිට්ටු වෙන්න ළඟයි. ඉතින් ඔයගොල්ලෝගේ support එකට වගේම comments වලට ගොඩක් ස්තුතියි. bye